අහිංසක බව්වෙක් ගැන කියන තමයි මං හදන්නේ. මේ බල්ලා අපේ ගෙවල් ළඟ උඩහ වත්තක ඉන්න බල්ලෙක්. මෙයා ඔය බලන පණු කැදලියම්මෝ. මේ බල්ලා මෙයාට මොකක් හරි මේ ඇක්සිඩන්ට් එකක් මන් දන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එක්ක කවුරු හරි ගහලා හරි මොන හරි දෙයක් වෙලා මෙයා ටිකක් මේ දරුණු විදිහට තුවාල වෙලා. දරුණු කියන්නේ ඒ තුවාලේ පිටින් පේනවට වඩා ඇතුලෙන් විශාල විදිහට ලොකු වෙලා පණුව ගහලා ඉස්ම වැක්කිරෙනවා. ගඳම ගඳයි කුණුම කුණු ගඳයි. කිසිම කෙනෙක් මෙයාට ලං වෙන්නේ නැහැ. මෙයා පාරේ වැටිලා ඉන්නකොට තමයි ලොකු පුතා පන්තියට යනකොට දැකලා තියෙන්නේ. ඊට පස්සේ මගේ පුතා ඇවිල්ලා කිව්වා අනේ අම්මේ මේ අර ලකී වැටිලා ඉන්නවා අම්මේ. අපි මොකක් හරි යාට කරන්න ඕන. මේ කේන්ද්‍රී ගානවා හොඳටම අනේ අම්මේ අංකු බලන්න කියලා. එතකොට ඇති අර 8:08 විතර. ඊට පස්සේ මම ඒ වෙලාවේ යත් එක ගියා බලන්න. ගිහින් බලනකොට මෙයා කේන්ද්‍රී ගානවා අපි ළඟට යනකොට. ඇත්තටම මම ඒ වෙලේ ළඟට යන්න මම බය වුණා. පුතාවත් පස්සට කරා යන්න එපා පුතේ මේ කයිද දන්නේ නැහනේ මේ ආවලට බෙහෙත් විදලත් නැහනේ කියලා. ඒත් ඊට පස්සේ ළඟට යනකොට අනේ කේන්ද්‍රී ගානවා මං ගිහින් එවලා කී මොකද පුතේ කියලා අනේ හොඳටම කේන්ද්‍රී ගෑවා ඒ වෙලාවේ. ඊට පස්සේ කොහම හරි මේ ඒ වෙලාවේ ඇත්තටම අපිට ගන්න ඇක්ෂන් එකක් නැහැ. මේ ඒ නිසා අපි කරපු වැඩේ ඒ වෙලාවේ යාට පැනඩෝල් දෙකක් දීලා ඔය බලන්නේ තුවාලේ බොහොම දරුණු විදිහට ඇතුලෙන් මේ ඉෆෙක්ට් වෙලා තියෙනවා යාට. මම හිතන්නේ දවස් සතියක විතර තුවාලයක් සතියක් විතර තිස්සේ ඒක කුණු වෙලා තියෙනවා ඇඟේ. මේ කොහොම හරි මේ ඊට පස්සේ ඒ වෙලේ අපි පැනඩෝල් දෙකක් දීලා යාට පැනඩෝල් එකක් දාලා මේ බත් ටිකක් කන්න දුන්නා ඒ වෙලාවේ. ඒක අර කුඩු කරලා හදලා දුන්නාම මේ පුතා ගිහින් දාලා ආවා උට කන්න. ඊට පස්සේ මං කිව්වා පුතේ පොඩ්ඩක් වෙලා බලන් ඉන්න. අපි ටිකක් අර දියර ගතියට මේ මංගාව තිබ්බ අර මේ අපේ ගෙදර ඉස්සරහත් බල්ලෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. එයාලට කන්න ගෙනත් දාලා තියෙනවා අර චිකන් පාර්ට්ස් අනම්මන. එහෙම අර බල්ලොන්ට දාන එහෙම ගෙනල්ලා ඒ හදලා තිබ්බේ වෙන්. මේ එයාට මේ හදලා දුන්නා. දියර වතුර ගතියට මේ ඉස්ම හිටින්න හදලා දුන්නා. ඊට පස්සේ පැනඩෝල් එකත් එතකොට යනවනේ. ඊට පස්සේ මේ පුතා කෝණේ අම්මේ ඉක්මනටම කාගෙන ගියා අම්මේ එහෙම කියලා. ඊට පස්සේ අර මෙයා දැන් කේන්ද්‍රී ගානවා අමුතු විදියට ඉන්න කවුරුත් ලඟ වෙන්නේ නැතුව ඇති කයි කියලා. ඊට පස්සේ කොහොම හරි ඔය මේ පුතා ඔය ඊට පහුවදා අපි ඊට පස්සේ උදේම අපි මේ බලලා යාව මේ 10 විතර වෙනකොට යාව හොඳට මේ ඉස්සරහ ගෙදරේ නාගි කෙනෙක් ඉන්නවා. යාගේ උදව්වෙන් ඔයාවත් කතා කරගෙන මේ මෙයාට අපි දන් වෙලත් අරගෙන ගිහිල්ලා දාලා ඇත්තටම මං හිතුවේ මෙයා හපයි කන්න පණි මං බය වුණා මේ කෑවොත් කියලා. ඊට පස්සේ මේ කොහොමද කෑවේ නැහැ. අනේ ළඟට යනකොට බොහොම හීලා විදියට එයා දැනගන්න නැති එයාට බෙහෙත් කරන්න හදන්නේ කියලා. මේ බොහොම මේ අහිංසක විදියට දීගෙන හිටියා. ඊට පස්සේ අපි අර කටට දාන මේක දාලා දන් වෙලකුත් දාගෙන එයාව අරගෙන ඇවිල්ලා මේ උඩ වත්තෙම තියලා මේ හෝස් එකක් ගහගෙන එයාව නෑවුවා. ඇත්තටම පණුව පිරීලා හිටියා තුවාලේ. විශාල පණුව ගොඩක් හිටියා. මේ මන් දන්නේ මේ අර දිග පණුව. ඊට පස්සේ කුමාරියාව සුද්ධ කරලා ඔක්කොම කළා. පුතා එයාගේ දැන් දාන්න බෙහෙත් ගැන ඇත්තටම මම දැනුවත් නැහැ කිසිම බෙහෙතක් ගැන. ඊපස්සේ අපිට හම්බුණා අර මේ දම්පාට බෙහෙත් එකක්. ඊපස්සේ අපි මේ බෙහෙත් එකත් එයාට ගහලා ඉවර වෙලා මේ තිබ්බ ඔන්න ඔය ඊට පහුවදා මේ අපි ගියා එයාට මේ මොකද බලන්න. ඊපස්සේ දැන් කතා කරනවා එයා නැහැ. ඔන්න ඔය විදිහට කතා කරාම එළියට ආවා. එළියට ආවට පස්සේ මේ ඒ දන් වලින්ම අරගෙන ඊට පස්සේ අපි අර යාට ෂර්ට් එකක් ඇඳුවානේ අපි කලින් දවසේ. ඉතින් ওই ෂර්ට් එකත් ගලවලා එමින් සීරුවේ මේ
එයාට නොයි ස්ප්‍රේ එකෙන් ටිකක් ස්ප්‍රේ කරලා ආපහු මේ බෙහෙත් දුන්නා මේ අර විදියටම අර චිකන් මේවල මේ මැද්දට ඔබලා බෙහෙත් කරලා මේ දුන්නා අපිට හම්බුණා කළු පාටයි කොළ පාටයි කරලා මේ ඒක මේ තුවාල වේලෙනවා කියලා කියපු හින්දා අපි ඒක තමයි දුන්නේ. ඇත්තටම මේ මගේ මේ පුතාලා තුන්දෙනාම හරි ආදරේ බල්ලොන්ට. එයාලා නිතරම කෑම හදනවා. එයාලම එකතු වෙලා එයාගේ සීයාට කියලා හාල් ගෙන්න ගන්නවා. ගෙන්නගෙන දැන් මාළු ඔලු ගෙන්නලා බත් වෙනම හදනවා, කරෝල දාලා වෙනම හදනවා. ඔහොම කෑම හදාගෙන ගම වටේම යනවා. අපේ ගම ඇතුලේ ගොඩාක් බල්ලෝ ඉන්නවා. ප්‍රජාශාලාව කියලා තැනක් තියෙනවා. එතන ගොඩාක් බල්ලෝ ඉන්නවා. ඉතින් මෙයාලා ඒගොල්ලන්ට කෑම එහෙම අරගෙන යනවා නිතරම. ගිහිල්ලා කෑම දාලා එනවා. ඉතින් ඔන්න වගේ ඔය බල්ලට සාත්තු කරා ඇත්තටම පිං මගේ දරුවෝ තුන්දෙනාටමත් මේ ඒ බල්ලා වෙනුවෙන් මේව වෙච්ච විදිහට අනිත් එක තමයි මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා පුළුවන් නම් මේ බල්ලට මොකද්ද කරන්න ඕනේ මේ තුවාලේ ගොඩ වෙන්න අපි මොකද්ද කරන්න ඕනේ කියන එක දැනුවත් කෙනෙක් පශු වෛද්‍ය කෙනෙක් කවුරු හරි දැනුවත් කෙනෙක් ඉන්නවනම් අපිට පොඩ්ඩක් කියන්න මොකද්ද යාට අපි කරන්න ඕන කියලා. දැන් ඔය තත්ත්වෙන් තාම ඉන්නවා. දැන් හැබැයි චුට්ටක් කෙලින් කටින් ඉන්නවා මේ එහෙම චුට්ටක් අර මේකට ඉන්නවා. නමුත් එයාගේ තුවාලේ දැන් ওই තව දවස් දෙක තුනක් ආපහු අපිට මග ඇරුණොත් මේ ආපහු ওই තුවාලේ අර කලින් තත්ත්වයට මෙනවා පණුව ගහලා. දැන් මේ දවස් ටිකේම අපි මේ බල සුද්ධ කරනවා. මේ දැන් අපි කතා වුණේ මේ දවස් ඇරලා ඊට පහුවදාත් ඇරලා ඊට පස්සේ දවසේ ආපහු නාවමු කියලා සුද්ධ කරන්න. ඉතින් අපිට කියන්න මෙයාට මොනවද දාන බෙහෙත් එක මම දන්නේ මේ මං අහලා තියෙනවා අර නෙගසාන් කියලා බෙහෙත් එකක් නෙගසාන් හරි ඒ බෙහෙත් එක හොඳයිද මට පොඩ්ඩක් දැනුවත් කරන්න මේ බෙහෙත් එකක් යාට දෙන්න පුළුවන් මොනවද ඉක්මනට වේලෙන්න දෙන්න පුළුවන් මොනවද කියන එක ගැන පොඩ්ඩක් අපිට කියන්න. ඒ වගේම මගේ පුතාලා තුන්දෙනාගේ මෙන්න මේ TikTok page එකත් මේ TikTok account එකත් මේ ෆලෝ කරන්න. මොකද මේ එයාලා බොහොම කැමති සත්තුන්ට හරි කැමති. එයාලට එක ගොඩක් මේ සත්තු ඉන්නවා. මේ කියන්නේ පාරේ යනකොට උනත් එයාලගේ පස්සෙන් එනවා. මගේ චූටි පොඩි එක්කෙනා බිස්කට් පැකට් එකක් ගත්තොත් බිස්කට් පැකට් එකෙන් භාගයක්ම දෙයක් දාන්නේ මේ අහල පහල ඉන්න බල්ලෝ ටිකට. ඊටු ටික තමයි එයා කන්නේ. ඒ වගේ ඒගොල්ලන් හරි කැමතියි සත්තුන්ට පුදුම කැමැත්තක්. බල්ලෝ විතරක් නෙමෙයි ඕනම සතෙකුට. මම දන්නේ හරි ඉක්මනට සත්තු යාළු වෙනවා යාළට. මේ තුන්දෙනා මේ වගේ හරිම කැමති. යාළටම යාළුවෝ ඉන්නවා. දැන් ඔය ඉස්සරහා ගෙදර තව පුතෙක් ඉන්නවා. යාළුවෝ ඔක්කොම එකතු වෙලා තමයි බල්ලොන්ට බත්තු යන්නේ. ඉතින් මේ ඔයාලා මේ account එක follow කරන්න. බොහොම ස්තුතියි මට මේ බල්ලට කරන්න දෙයක් ගැන විස්තරයකුත් දෙන්න. බොහොම ස්තුතියි ඔයාලා හැමෝටම